අයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම. අද අපි කියලා දෙන්න යන්නේ සෙජ් එකේ ඇත්තම කතාව. සෙජ් එකේ සල්ලි හොයන්න පුළුවන් කියලා කියනවා. සෙජ් එකේ ඇත්තටම සල්ලි හොයන්න පුළුවන්ද? මම අද ඔයාලට ප්‍රූෆ් එකම කියන්නම්. මෙතෙන් මගේ සෙජ් account එක මේ මම සල්ලි දැන්න හොයලා තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ unlocks 42ක් තියෙනවා. ඒකට ඩොලර් 76ක් දීලා තියෙනවා. ඒ කියන්නේ සෙජ් එකෙන් සල්ලි හොයන්න පුළුවන්. හැබැයි කට්ටිය කියන විදිහට ඇත්තටම සෙජ් එකේ ලක්ෂ ගාණක් හොයන්න පුළුවන්. ඇත්තටම ලක්ෂ ගාණක් හොයන්නත් පුළුවන්. මොකද මේකේ සෙජ් එකේ අපිට ගෙවන්නේ යාළගේ ඇඩ් එකක් ප්ලේ කරපුවම තමයි යාළගේ සල්ලි ගෙවන්නේ. ඒතකොට සෙජ් එකේ මේ සල්ලි ගෙවන්න නම් අපි අනිවාර්යෙන් සෙජ් එකට වෝල්පේපර්ස් අප්ලෝඩ් කරන්න ඕනේ. දැන් මම මෙතන අප්ලෝඩ් කරන්න ගත්තා. මේක මම ඔයාලට ලොකු වැරද්දක් කියන්න මම කරපු වැරද්ද. මම මේ මගේ අත්දැකීම් එක කියන්නේ ඔයාලට. මම සෙජ් එකට අප්ලෝඩ් කරනකොට මම බල්ක් එකක් අප්ලෝඩ් කරා. මම එක දවසේ 20ක් 25ක් විතර අප්ලෝඩ් කරා. එතකොට උනේ මම මේ ගෲප්ස් ප්‍රොෆයිල් 3ක් විතර හදලා තිනවා. ඒකට අප්ලෝඩ් කරේ. එතකොට අපිට වෛරල් යන්න තියෙන සම්භාවිතාවය බොහොම අඩුයි. මොකද අපේ එක ඉමේජ් එකක් අර දැන් 20ක් 25ක් දැම්මනේ. දැන් ඒකෙන් එක ඉමේජ් එකක් දෙකක් තමයි පොඩ්ඩක් අප් වෙන්නේ. හරිද? අන්න ඒක තමයි ලොකුම ප්‍රශ්න. ඔයාලා අනිවාර්යෙන් දැන් මාසෙකට 100 ඉන්න පුළුවන්. ඒ 100ෙන් දවසට 3ක් 4ක් වගේ අප්ලෝඩ් කරා නම් හරි. ඒතකොට වෛරල් යන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ වගේම තමයි ඔයාලා අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්න. මම කරපු ලොකුම වැරද්ද තමයි මම අප්ලෝඩ් කරා ඊට සල්ලිත් ආවා. මම ටික දවසක් ගිහිල්ලා මම අප්ලෝඩ් කරන එක නතර කරා. මොකද මගේ වැඩ කටයුත්තත් එක්ක මේ ආදායම මට පොඩ්ඩක් අන සැටිස් මදි කියන්නේ. එහෙම හිතුණා. හරිද? ඒක මම කරපු ලොකු වැරද්ද. මම දැන් ආපහු අප්ලෝඩ් කරන්න පටන් ගන්නවා. එතකොට දවසකට 3ක් වගේ අප්ලෝඩ් කරන්න පටන් ගන්න. එතකොට ඔයාලට ඒ කියන්නේ ටිකෙන් ටික ග්‍රෝ අප් වෙනවා. මේක හැබැයි පොඩ්ඩක් chance එකත් එක්ක තමයි යන්නේ. වෛරල් වුණා කියන්නේ ඔයාලට ලොකු ඉන්කම් එකක් ගන්න පුළුවන්. දැන් මෙතන 42ක් ගිහිල්ලා තියෙනවා. මම අර මුලින් අප්ලෝඩ් කරපු ටිකම තමයි දිගටම සෙල් වෙලා තියෙන්නේ. මමත් දැන් අලුතෙන් පටන් ගන්නවා. ඕගොල්ලොත් පටන් ගන්න. හරි අපේ වීඩියෝ එක අවසානයේ මට ඒක තමයි කියන්න ඕනේ. හරි ඊළඟ වීඩියෝ එකත් එක්ක හම්බෙමු. අපිව subscribe කරලා like එකක් දාලා set වෙන්න. බොහොම ස්තුතියි.